Hello guys. ඕන් ඉතින් අද අපි කරන්න යන්නේ අපේ vlog series එකේ තුන්වෙනි vlog එක තමයි. එහෙනම් vlog series එක දිගටම බලන්න. අද ඉතින් මොකද්ද කරන්න යන්නේ? වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්නකො. බයිසිකල් වල ඇවිල්ලා ඉන්නේ. සුප්‍රි තැනකට යන්නේ. ඒක යද්දි බලමු. guys ඉතින් මං යන තැන ඔයගොල්ලන්ට පේනවා ඇති. බයිසිකලේ උඩ තමයි යන්නේ. මේ බයිසිකලේ පදිනවා. මේ මූට්ටේ. මේ පේනවා ඉතින් බයිසිකලේ යන්නේ මං. දැන් ඉතින් අපි යමු. ඔයගොල්ලන්ට ලස්සනට පේනවනේ මම යන්නේ ඉතින් මම බයිසිකලේ යන්නේ. ඔයා ඉන්න. ආ? ඔයා ඉන්න. හා මම දැන් ඉතින් ටික දුරක් යන්න තියෙනවා බයිසිකලේ. මේ අපිත් එක්ක ආපු අනිත් මල්ලි ගියා මේ හුලං ගහන් එන්නේ. යාගේ බයිසිකලේ දෙන්න දැන් ගිහිල්ලා මොකද්ද උනේ? පැච්චක් කියන්නේ. පැච්චක් ගියා. පව් අසරණයා. ආයේ දැන් ඉතින් අපි ප්ලේස් එකට යන්න තමයි යන්නේ. ඉතින් මේ පොඩි අකරදැබ්බයකට එන්නලා මේ ශෂේන්ගේ බයිසිකලේ කෝ බලමු මේ රිම් එක ඇතුළට දැම්මා. ඇතුළට දාලා දෙන්න දාන් ඇවිල්ලා රිම් එක නේ ටියුබ් එක පෙන්නා. දැන් අපි යන් ඉතින් පේනවනේ පාරේ ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ පැත්තේ තමයි යන්න තියෙන්නේ. වීඩියෝ එක ස්කිප් කරන්න තුමා. කලින් උලන් ටිකක් ගහගෙන යන්න. ගයිස් ඉතින් මේ හැන්ඩල් එකේ ඉඳන් යද්දි මගේ තියෙන අතල් එක්ක වෙනත් යන්න බෑ. ඔව් අම්බෝ රිදෙනවා. දැන් උගලන්න ඉක්මනට යන් ඔයගොල්ලෝ ටිකක් පාර පෙන්නන්න. ඔයගොල්ලෝ මෙන්න මේ බයිසිකල් එකේ හැන්ඩල් එකේ ගිහින් තියනවනේ කමෙන්ට් එකක් දාන්න. අපිත් බයිසිකල් වල ගිහින් තියනවා තරුල්ලෝ. කියලා දාන්න පේනදී ඩ්‍රෝන් ෂූට් එකක් කරගෙන තියන්නේ. අපි දැන් මාපාල් ළඟට ආව ඔයගොල්ලන්ට පෙන්නන්නද? guys වාහන යනවා වැඩි මට ඉතින් guys වාහන යනවා සද්ද තදබලේ දැන් අපි ඉක්මනට ප්ලේස් එකට යන්න guys ඉතින් මෙයා තමයි බයිසිකලේ පදන් එන්නේ hi කියන්න හයි එයා තමයි බයිසිකලේ පදන් එන්නේ දැන් ඉතින් යන් අපි ඉක්මනට දැන් මහපාල ළඟ ඉන්නේ ශනික පටස් යා guys ඔයගොල්ලන්ට පේනවාද මං ඉන්නේ හැන්ඩල් එකේ මේන් තියෙන අපි යන පාර එතනම් මේ පොඩ්ඩක් කාලගුණයක් තියෙන වෙහිබර කාලගුණ. ඔව් මේ වෙහිබර කාලගුණයක් තියෙන මම ඒක කරන්නේ කියන්නේ නැද්ද මේ අද ෆෝන් එක මාරු කරලා වීඩියෝ කරන්නේ මේ අනිත් ෆෝන් එකෙන් ෆෝන් එක හම්බුන්නේ නැහැ අපිටම කියලා ෆෝන් නැහැ නේද ඒ ඉන්නේ තමයි පොඩ්ඩක් වෙහිබර කාලගුණයකුත් තියෙනවා ඉක්මනට යන් නැත්නම් අපිට නාන්න වෙනවා මේකන වැඩේ අද වීඩියෝ එක නාන තැනකට තමයි යන්නේ. ඔව් නාන තැනකට තමයි යන්නේ. නාගෙන යන්න කලින් යන්න ඕන. අද වීඩියෝ එක අදම එඩිට් කරලා මම දාන්න ඕන. එතකොට ඉතින් ඔයගොල්ලෝ තේරෙයි ඇතිනේ කොහොමද කියලා. යන්න වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් වෙන්නම පැය 3ක් විතර යනවා. මට වහන්සි. අම්බෝ guys. මේ තියෙන්නේ අපි ආපු වන්දිය පේනවාද? අපිත් එක්ක ආපු ශෂෙන් නර හේනවා. අම්බෝ අතත් ලිදෙනවා guys. තව ගොඩක් දුර යන්න තියෙනවා. මේ ඊයේ දාපු වීඩියෝ එකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දැම්මේ නැහැ. මොකද කියන්නේ අපි YouTube එකට වීඩියෝ එක දැම්මට පස්සේ කොපිරයිට් මේ ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ අපි ආයෙත් ඒ වීඩියෝ එකේ සින්දු ටික අයින් කරලා දැම්මා. ඒකයි මේ වීඩියෝ එක එන ටික පරක් උනේ. අවුලක් නැහැ. කුළුහරක. යමුනේ. ආවා බයිසිකලේ ආව අම්බෝ අතත් විදිනවා guys මේ අල්ලන් ඉඳලා ෆෝන් එක මේ අර ෆෝන් එකට ටික ලස්සනට පේනවා නම් මේක ක්වොලිටි. ඔව් ඒක ටික ක්වොලිටි මේක සාමාන්‍ය normal ෆෝන් එක අවුලක් නැහැ කොහොම හරි අපි වීඩියෝ දෙනවා ඔයගොල්ලෝ බලන්න vlog 100 දාන්නත් ඕන දැන් හවස 4 නෙවෙයි 3ට විතර තුන්වෙනි vlog එක දාවද? ඔව් තුන්වෙනි vlog එක අයියා අපි මේ පයින් යන්නේ බයිසිකල් වල යන්න අයියෝ පාණ්ඩිදකම guys on මන් නගගත්තා ඔය ඩ්‍රෝන් ෂොට් එක පෙන්වන්න පුළුවන් වටුණා ආය නගිනවා අපි සැලෙන්නේ නැහැ ඔයගොල්ලෝ මගේ vlog series එක enjoy කරනවා නේද ඕන් guys අපි තැනට ආවා දැන් පෙන්වන්නද අපි ආපු තැන අතරි දෙනවා guys මේ පේනවා ඇති වැව මේක වැව කිව්වට කිරි වැව තමයි මේක අපි ලොකු වැවට යන වීඩියෝ එකකුත් කරා ඔමින් මම ඔයගොල්ලන්ට පෙන්වන්න guys ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති වැව මෙතන දාන්නේ නැහැ. යාළුවනේ ඉතින් අපි මේ වැවට ඇවිල්ලා නාන්න වෙන්න මෙතනින් තමයි මේ තියෙන වැව ඔයගොල්ලන්ට පෙන්නන්න
ගොඩක් ලොකුයි. අපි ආයෙත් දවසක එන්නම් මේකේ නාන්න. දැන් නම් අපි නාන්න බලාගෙන ඉන්න මෙයාවේ. දැන් ඉතින් අපි වොලිබෝල් කෝඩ් එක පෙන්නලා දැන් ටිකක් පෙන්නමුනේ. ආන් ඉතින් කන්ද උඩට අරන් ගිහලා බයිසිකලේ ඔට්ටු වෙනවා. මොනවා කරන්නේ? නාන්න එපා. නාව බලන්න. දැන් අපි ඉතින් වොලිබෝල් කෝඩ් එක පොඩ්ඩක් පෙන්නන්න. ගායිස් ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ වොලිබෝල් කෝඩ් එක. මෙන්න මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇතිනේ. මේක පැෂරුත් ගහලා තියෙන්නේ. තාවකාලිකව තමයි මේක අදලා තියෙන්නේ. අපි රැට ඇවිල්ලා වොලිබෝලුත් ගහනවා. ඒකේ වීඩියෝ එකකුත් අපි දෙන්නම්. ගායිස් ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ වොලිබෝල් කෝඩ් එක තමයි. අපි යමු ටිකක් ඉතින් ළඟට. තාවකාලිකව තමයි දැන් ඉතින් මේක හදලා තියෙන්නේ. පැෂර් ගහලා ඔයගොල්ලන්ට පේන ඇති. මේක රැට අපි ඇවිල්ලා සෙල්ලනුත් කර. අරේ බයිසිකල් පාර පරිල්ල. පේන ඇතිනේ ඉතින්. දැල ගහලා තියෙනවා, පැෂර් ගහලා තියෙනවා. මාන පොඩ්ඩ අඳුරලා පේන්නේ. දැන් ඊට බැලලා තියන්නේ අවුල නැහැ. ආන් අතන පැෂරයක් තියෙනවා. අපි ඉතින් බයිසිකල් වඩ ගාලා දාලා පෙන්නන්න. මම නම් බයිසිකල් උස්සා මීටර් 3ක් විතර යනවා. ගායිස් ඉතින් මම බයිසිකල් අතර ගත්තා කියන්නේ මට ජෙට් එකක් හම්බුණා වගේ තමයි. දැන් අපි මං ඉතින් මේකේ වඩ ගාලා දාලා පෙන්නන්න. මගේ වැඩ online දාන්න. ගයිස් චුට්ටයි ඉස්සි අවුලක් නැහැ. ගයිස් මට බයිසිකල් උස්සන්න බෑ. මේ බයිසිකලේ මගේ නෙමෙයි. යන්නේ මගේ තමයි. ඉතින් මේක උස්සන්න බෑ. ගයිස් ඉතින් ඕන් අපි ගෙදර යන්න තමයි යන්නේ. යනවානේ තව ලස්සන තැන් ටිකක් තියෙනවා පෙන්නමුනේ. යාළුවනේ ඉතින් අපි මෙහෙම බයිසිකලේ මෙහෙම ආවට අන්න අරයට අර බයිසිකලේ එන්න බෑ. චේන් එක පයින්නවා. උළුනුත් නැහැ. යන විදිය පේන ඇති. තියෙනවා යන්න. පොඩ්ඩකට ඉතින් නැවතුවා මේ බයිසිකලේ. මේ පේන ඇති පැඩල් එක ගැලවිලා අතට එනවා. එහෙම තමයි අපිට ඉතින් බයිසිකල් වල තමයි දැන් යන්නේ. ඊට පස්සේ කවදා හරි බයික් වල මෙහෙම යන්න. නෑ මට බයික් පදින්න පුළුවන්. ඒගොල්ලෝ පළවෙනි ලොග් එක බලන්න දන්නේ නැති. මේ වගේ තැන් වල බයික් එක කියන්නේ මේ සෙට් නෑනේ. බයිසිකල් වල තමයි සුපිරි ලුක් එක එන්නේ නේ. ඒ තව බයිසිකලයක් තිබ්බම 3 දෙනාට යන්න තිබ්බා. මම මෙහෙම ආවයි දන්නවා. වීඩියෝ කරන්න බෑනේ. තනිය අතින් වීඩියෝ කර කර ආවත් වැටෙනවා. ඕහෝ යාළුවනේ අපි විදුලි වේගෙන් යනවා. ඒගොල්ලෝ පේන ඇති. වැටරල් ලෙලිත් යනවා යාළුවනේ. ආසත් පෙන්නන්නම්. ඕ දැන් නම් වැටරත් එහෙම දෙන්නේ. මොනවද කියන්නේ? ගල් කැලේ දනිස්සල එළියක්දි කොහොමද මේ? ඒ වගේද ෆෝන් එක වටේද්දි අම්මා මෙයා මේ හැන්ඩල් එකේ අත් දෙක අතරින් යනවා. හරි විනෝද ඇතිනේ අතරපුවා. ගයිස් වැටුන්නේ අපි අම්මෝ වැටුන්නේ. ඉතින් ගයිස් අපි ඉන්ට්‍රෝ ගන්නෙත් කැලේ, වීඩියෝ අවසන් කරන්නෙත් කැලේ. අද vlog එක ගැන මොනවද දැනෙන්නේ කියලා ඔයගොල්ලෝ පාලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේ vlog එකකින් නෑ vlog සීරීස් එකේ මේ 4 වෙනි vlog එකකින් ආයෙ හම්බෙමු.